සංසාරේ කවදනම් අපි ආයේ මිනිස්සු වෙලා උපදීද? මිනිස්සෙකුට ප්‍රියශීලී විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනොත් විතරයි. අඬ දබර වෙන්න කෑකෝ ගහන්න ඒවට ඕන තරම් ආත්ම තියෙනවා. දැන් බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? අපි වගේ කොහෙද යන්නේ කියලා අහනවද? බුරාගෙන පනිනවා. හපන්ඩොට්ටු වෙනවා. මට කියන්න සත්ව ලෝකයේ තුල සතෙක් තවත් සතෙකුට බය නැතුව ඉන්නේ මොන සතාද? හැම සතෙක්ම ඉන්නේ තවත් සතෙකුට බයෙන්. හැම සතෙක්ම ඉන්නේ තවත් සතෙකුගේ ග්‍රහණයට ලක් වෙයි කියලානේ. පැහැදිලිද මම මේ කියන එක මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන වටිනාකම? මේක තේරුම් නොගන්න තාක්කල් බනහන එකේ අර්ථයක් නැහැ. කෙනෙකුට දෙන්න පුළුවන් දෙයකට තියෙන්නේ වතුර වීදුරුවක් නම් ඒක බොහොම ගෞරවයෙන් දෙන්න. ඒක බොහොම ඕනෑකමින් දෙන්න. මෙහෙම දේශනා කරන්නට හේතුව තමයි පින්නතුනේ අපිට සංසාරේ කවදානම් ආයේ මිනිස්සෙකුට මම මේ වතුර වීදුරුවක් කීවේ මේක බොහොම සරල දෙයක් රුපියල් 50ක්වත් යන්නේ නැහැ. කවදානම් ආයේ කෙනෙකුට වතුර ටිකක් දෙන්න. සමහරු කියනවා නේද ඔය වතුර ටිකක්වත් දෙන්නේ නැහැ වුන්ට කියලා. කොහොමද මිනිස්සු එහෙම කියන්නේ? ඒ වැරදි අඩුපාඩු වෙන එක ඒ මිනිස්සුන්ගේ වැඩ. හැබැයි සත්පුරුෂෝ විදිහට හැසිරෙන එක කාගේ වැඩක්ද? ඒක අපේ වැඩක්.